හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට අද වෙනස්ම වීඩියෝ එකක් තමයි ගෙනාවේ. සතියන්තේ නිවාඩු දවසක් සෙට් වුණ හින්දා අපි ආවා අපේ ගමේ තියෙන වැවට. අපි ආපු හේතුව ඔයාලා මුලින්ම වීඩියෝ එකේ තම්බ්නෙල් එකෙන් දකින්න ඇති. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව මේ වීඩියෝ එකත් රස විඳින්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. Mist on the water's edge, holding my breath for a sign. The world is quiet now, letting the calm sink in, just cool and still. Afternoon light on the surface, drifting with a patient heart, waiting for the silent tug, lost in the horizon's art. Mist on the water's edge, holding my breath for a sign. The world is quiet now, letting මේ කොළ පාටින් මුළු වැවම වහගෙන ඉන්න ශාකය මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඉතින් අද අපි මේ දාන දැලේ ප්‍රමාණය 2.3 කාල දැලක් මේ වලට පේනවා ඇති ඇස්සක ප්‍රමාණය. ඉතින් යාළුවනේ අපි මේ දැල දාන්නේ අඩ කවයක හැඩයට. එහෙම දැලක් දැම්මහම මාළු කොටු කරගන්න එක ගොඩක් ලේසි. මේ පේන විදිහට කවයක හැඩයට දැල එලලා කවයේ ඇතුල් පැත්තෙන් අපි මේක මාළු ටික පන්නනවා දැල පැත්තට. එහෙම තමයි මේ මාළු දැලට අල්ලගන්නේ. යාළුවනේ මේ මුළු වැවම වැහිලා තියෙනවා මේ සැල්වීනියා කියන ශාකය සහ ජපන් ජපර කියන ශාකය නිසා. මේ බාන්න වලට පේනවා ඇති මේ මුළු වැවම වැහිලා තියෙන්නේ මේ ශාක නිසා. ගොඩක් වැව් විනාශ වෙන්න ප්‍රධානම බලපාන හේතුව තමයි මේ ශාක. මේ ශාක නිසා ගොඩක් දීවර කර්මාන්තය සිදු කරන්න අපහසුයි. එයාලගේ දැල් වල පැටලෙනවා ඒ වගේ නිසා ගොඩක් අසීරුයි මේ ශාක තියෙන එක. දැන් යාළුවනේ ඔයාලට මේ පේන්නේ අඩ කවේ ඇතුල් පැත්තෙන් ගිහිල්ලා මාළුන්ව දැලට පන්නන එක තමයි මේ කරන්නේ. afternoon light on the surface, drifting with a patient heart, waiting for the silent tug, lost in the horizon's art. මේ විදිහට කීප දෙනෙක් එකතු වෙලා එක පෙළට කකුල් වලින් ගහ එහෙම නැත්නම් ලී වලිනුත් ගහනවා මේ පාසි වලට. එතකොට ඒක ඇතුලේ ඉන්න මාළු බය වෙලා ඒ කියන්නේ කුලප් වෙලා දුවනවා දැල පැත්තට. ගොඩක් දෙනෙක් පව් වැඩක් කියලා කියයි. ඔව් පව් වැඩක් තමයි මාත් දන්නවා ඒක. නමුත් මේ වගේ දීවර කර්මාන්තය කරන විදිය ගැන පොඩි අත්දැකීමක් ලබා දෙන්න තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. දැන් පන්නලා ඉවරයි. දැන් මේ දැලට අහු වෙලා ඉන්න මාළු ගලවන එක සහ දැල ඇකිලිම තමයි මේ කරන්නේ. ඔයාලට පේනවද අර පාසි ඒ සැල්වීනියා ශාකයෙන් මේ දැලේ කොච්චර පැටලලාද කියලා. කොච්චර අසීරුද මේ ශාක නිසා මේ දීවර කර්මාන්තයට. Mist on the water's edge, holding my breath for a sign. The world is quiet now, letting the calm sink in, just cool and still. ඉතින් මේ අහුවෙලා ඉන්න මාළුන්ට සමහර පැතිවල තෙප්පිලි කියනවා, සමහර පැතිවල කොරලි කියනවා. හරි නම ඔයාලත් කමෙන්ට් කරලා යන්න. වැව් පිරෙන කාලෙට ගැඹුරු අඩු ගොඩබිම් ප්‍රදේශවලට මේ මාළු වෙනවා.
ඒකට හේතුව තමා වතුර නැති කාලේ වැවේ ගොඩක් ශාක ඒ කියන්නේ තනකොළ වගේ හැදිලා තියෙනවා. එතකොට වතුරෙන් යට වුණාම මාළුන්ට බිත්තර දාන්න සහ ආහාර හොයාගෙන තමයි මෙයාලා ගොඩක්ම මේ ගොඩබිම් ප්‍රදේශවලට ඒ කියන්නේ ගැඹුරු අඩු ප්‍රදේශවලට එන්නේ. Afternoon light on the surface, drifting with a patient heart, waiting for the silent tug, lost in the horizon's art. Mist on the water's edge, holding my breath for a sign. The world is quiet now, letting the calm sink in, just cool and still. Afternoon light on the surface, drifting with a patient heart, waiting for the silent tug, lost in the horizon's art. ඉතින් ඔයාලට පේනවා මේ එක ළඟ මාළු පොකුරු මේ දැලේ පැටලිලා ඉන්නවා. ඒකට හේතුව මෙයාලා රංචු වශයෙන් තමා ගොඩක් ඉන්නේ. ඒ නිසා තමා මේ එක ළඟ පොකුරු වශයෙන් මේ දැල් වල පැටලෙන්නේ. Drifting with a patient heart, waiting for the silent tug, lost in the horizon's art. ඉතින් යාළුවනේ මේ තමා අද අපි නෙලාගත්ත මාළු අස්සන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. ජය වේවා සියලු දෙනාටම. Light on the surface,